Hi everyone, welcome my YouTube channel. ඉතින් කොහොමද මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ මම අද ඔයාලත් එක්ක බෙදා ගන්න හදන්නේ මගේ ස්කින් එක මම ක්ලියර් ග්ලාසි ස්කින් එකක් විදිහට වගේම ක්ලියර් ස්කින් එකක් විදිහට තියාගෙන ඉන්නේ කොහොමද කියලා මම හිතුවා ඔයාලත් එක්ක මේක බෙදා ගන්න. මොකද ගොඩක් කට්ටිය කැමති තමන්ගේ ස්කින් එකේ පිම්පල්ස් ප්‍රශ්න නැතුව ස්කින් එක ක්ලියර්ව ස්කින් එකේ මාක්ස් නැතුව තමන්ගේ ස්කින් එක පැහැපත්ව තියාගන්න ගොඩක් කට්ටිය මේ ගැන උනන්දු වෙනවා දැන්. ඒ නිසා මම හිතුවා මගේ ස්ටෝරි එකත් ඔයාලත් එක්ක ෂෙයා කරගත්තොත් හොඳයි කියලා. ඉතින් අපි වීඩියෝ එකට යමු. කියන්න ඕන කිසිම අවස්ථාවක බ්ලීචින් නම් යූස් කරන්න එපා. ඔයාගේ ස්කින් එකට ආදරේ නම් ආසයි නම් කිසිම අවස්ථාවක බ්ලීචින් යූස් කරන්න එපා. මොකද ඒක අපේ ශරීරයට ඇත්තටම හොඳ නෑ. බ්ලීචින් යූස් කරනවා නම් ඒක යූස් කරපු කෙනෙක් ඉන්නවා නම් ඒකට හරියට ට්‍රීට්මන්ට් කරගන්න. ඊට පස්සේ හරි ස්කින් කෙයාර් රුටින් එකක් ෆලෝ කරන්න. ඇත්තටම අපේ ස්කින් එක ලස්සන තියාගන්න අපිට බ්ලීචින් අවශ්‍ය නැහැ. ඊට වැඩි ඕන තරම් දේවල් තියෙනවා. අපේ ස්කින් එක ලස්සන තියාගන්න, ස්කින් එක කලර් කරගන්න. ඇත්තටම බ්ලීචින් පස්සේ නම් යන්න එපා. ඒක නිකන් අර ලොකු කරදර ගොඩකට අතවනවා වගේ තමයි. හරි. ඉතින් මේක මම ෆලෝ කරන්නේ නයිට් රුටින් එකේදී නයිට් කෙයාර් රුටින් එකේදී ඔයාලා දන්නවා අපි ස්කින් කෙයාර් රුටින් එක ෆලෝ කරනවා නම් ඉස්සෙල්ලාම අපේ ස්කින් එක ක්ලෙන්ස් කරන්න ඕන. මම මේ නයිට් එක ගැන කතා කරන්නේ. මොකද ඒක තමයි අපේ ස්කින් එකට වැදගත්ම ස්ටෙප් ටික කරන රුටින් එක. ඒ නිසා ඉස්සෙල්ලාම ඔයාගේ ස්කින් එක ක්ලෙන්ස් කරගන්න ඕන. ඊට පස්සේ ටෝන කරගන්න ඕන. හැමදාම ස්ක්‍රබ් කරන්න යන්න එපා. සතියට දවස් දෙකක් එහෙම නැත්නම් සතියේ එක වතාවක් විතරක් වගේ ස්කින් එක ස්ක්‍රබ් කරපුවම හොඳටම ඇති. මේ දේවල් ඔයා පාවිච්චි කරනකොට බලලා ගන්න හොඳ ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවාද තියෙන්නේ, බ්ලීචින් අඩංගුද, ඔයාගේ ස්කින් ටයිප් එකට මැච් වෙනවද කියන එක ගැන පොඩ්ඩක් හොයලා බලලම ගන්න. මම මගේ ෆේස් එකට ඉන්ග්‍රීඩියන්ට්ස් සිලෙක්ට් කරගන්නකොට ඇත්තටම මොනවද මේකට අවශ්‍ය මේකේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් බ්ලීචින් තියෙනවද මගේ ස්කින් එකත් එක්ක කොහොම රියැක්ට් කරයිද වගේ දේවල් ගැන ඇත්තටම සැලකිලිමත් වෙනවා. මම ආවට ගියාට රිලැක්ස් ගන්නෙ නැහැ. ඉතින් එහෙම ගත්ත දේවල් වගේක මට රිසල්ට් හම්බුණා කියන්නේ හම්බ වෙන්න නිසා තමයි මම හිතුවේ මේ දේවල් ඔයාලත් එක්ක බෙදා ගන්නවා කියලා. හරි. ඉතින් නයිට් කෙයාර් රුටින් එකේදී මම ඇත්තටම මේ ඩර්මා ප්‍රෝ මේ ක්ලෙන්ස් එක මාර සුවඳයි. ඒ වගේම තමයි මේක මාරම ස්කින් එකට හොඳයි. ඇත්තටම ගොඩාක් ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් අපි මිල අධික දේවල් ගත්තට සමහර දේවල් වල අපිට රිසල්ට් ඇත්තටම පරක්කුයි කියන්නේ රිසල්ට් එකක් නැහැ. ඒ වගේ මිල විතරයි. එතකොට අපි ගියපු ගානත් අපරාධේ අපිට ඒක වෙන දෙයක් කරගන්න තිබුණා. අපිට නිකන් අපරාධේ කියලා හිතෙනවා. ඒ හින්දා මම කියන්නේ ඔයාලට කිසිම අවස්ථාවක මිලින් අඩුයි කියලා ප්‍රොඩක්ට්ස් එකක් බාලයි කියලා හිතන්න එපා. ඒක හොඳ නැහැ කියලා හිතන්න එපා. මිල අඩු ඕනතරම් ප්‍රොඩක්ට්ස් තියෙනවා. අර මේ හොඳ බ්‍රෑන්ඩඩ් දේවල් තරම්ම රිසල්ට් දෙන සහ ඊට වැඩි රිසල්ට් දෙන. දැන් සමහර ප්‍රොඩක්ට්ස් අපි ගත්තට අපිට ඒක මැච් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඒක ඇත්තටම දැන් අපි හිතමුකෝ අපි ඇත්තටම මාස ගාණක් එකතු කරලා සල්ලි අපි දෙයක් මිලදී ගන්න ප්‍රොඩක්ට්ස් එකක් ඒක අපිට සෙට් වෙන්නේ නැත්නම් අර කියන තරම් ඒකේ රිසල්ට් එකක් නැත්නම් ඒක ඇත්තටම හරියට අපරාධයි. ඒ නිසා ඔයාලා මේක ඔළුවේ තියාගන්න කිසිම අවස්ථාවක මිලින් අඩුයි කියලා ප්‍රොඩක්ට්ස් එකක් රිජෙක්ට් කරන්න එපා. මොකද ඒකේ රිසල්ට් තියෙන්න පුළුවන්. හරි. මේ ඩර්මා ප්‍රෝ ක්ලෙන්සර් මේ ටෝන් එක අනිත් එක තමයි මේක ඩර්මා ප්‍රෝ ක්ලෙන්සර් එක. අපි ඉස්සෙල්ලාම ක්ලෙන්සර් එකකින් කතා කරමු. මොකද අපි ඉස්සෙල්ලාම කරගන්නේ අපේ ෆේස් එක ක්ලෙන්සර් කරගන්න නිසා. මේ ඩර්මා ප්‍රෝ ප්‍රොඩක්ට්ස් මාරම සුවඳයි. ඇත්තට මේක කන්න හිතෙනවා. හරි. මේක ඩීප් ක්ලෙන්සින් මිල්ක් එකක්. මේක ඩීප් ක්ලෙන්සින් මිල්ක්. තියෙන ළමයි මේක පාවිච්චි කරනවා නම් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. මම හිතන්නේ එයාලා මේක පාවිච්චි කරත් හොඳයි කියලා. මේ ඩීප් ක්ලෙන්සින් මිල්ක් එක මේක
ක්ලෙන්ස් එකක්. මේක all skin types වලට use කරන්න පුළුවන් කියලා තමයි තියෙන්නේ. ඉතින් මගේ face එක extra oily face එකක්. හරියට බලාගත්තේ නැත්නම් ඇත්තටම හරි අවුල් ජංජාලයක්. ඉතින් මට මේක set අධික ප්‍රොඩක්ට්ස් ගත්තා සහ ડોක්ටර්ස්ලා පස්සේ ගියා. ඒකට මට කිසි රිසල්ට් එකක් හම්බුනේ නැහැ. මේක ඇත්තටම මගේ face එකට මැච් වුණා. මම නයිට් කෙයාර් රුටින් එක ෆලෝ කරනකොට මගේ face එක වෙට් කරලා මේකෙන් බොහොම ස්වල්පයක් අරගෙන උඩු අතට මසාජ් කරලා මේක සෝදලා ඇරලා තමයි ඒකෙම ටෝන් එක යූස් කරන්නේ. මේක පුළුන් කෑල්ලකට අරගෙන ඔයාගේ අර අපි ක්ලෙන්ස් කරගත්ත ෆේස් එක ටිෂු එකකින් අර තෙත ගතිය අයින් කරලා ඔයාට පුළුවන් මේ ඩර්මා ප්‍රෝ ටෝන් එක පාවිච්චි කරන්න. මේක තරතරම්ම සුවඳයි. මේක මෙතන මිලි 200ක් තියෙනවා මේ ටෝන් එකේ. ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන්. මේකේ තියෙනවා කොටන් පෑන් එකට දාලා ඔයාට පුළුවන් නැත්නම් පුළුවන් කැලලකට දාලා ටිකක් අරගෙන ඔයාගේ ෆේස් එක ටෝන කරන්න කියලා. ඇත්තටම මම නම් ඒක මම හරි අකමැති ක්‍රමයක් තමයි ඒක. එතකොට මේ ටෝන එක ඔයාගේ පුළුවන් කැලල එහෙම නැත්නම් අර ඔයා පාවිච්චි කරන දේ තමයි ඒක තියෙන්නේ. ඔයාගේ ෆේස් එකට නෙවෙයි ඒක යන්නේ. නිසා ඔයා මේකෙන් අතින් ටිකක් අරගෙන ඔයාගේ ෆේස් එක පුරාවටම චුටි තියලා මෙහෙම තද කරන්න ළමයි. මෙහෙම ගන්න එපා කිසිම අවස්ථාවක ටෝන. මෙහෙම තමයි ටෝන ගන්න ඕනේ. නිකන් අර අපි නිකන් අපේ හැමට මේ තියලා නිකන් තද කරනවා වගේ. එහෙම ටෝන එක පාවිච්චි කරලා ඊට පස්සේ ඇත්තට මේ දවස්වල නම් මම සීරම් යූස් කරන්නේ නැහැ. මම මේ දවස්වල සීරම් එකක් මොකද යූස් කරන්නේ කියන එක ගැන පොඩ්ඩක් සැලකිලි දේවල් අරගෙන බෑ. හරි දෙයක් හොඳ විදිහකට බලලා තෝරාගෙන ගන්න ඕන. ඒ නිසා මම මේ දවස්වල සීරම් එකක් යූස් කරන්නේ නැහැ මගේ ෆේස් එකට. ඊට පස්සේ මම මෙන්න මේ ගානියා බ්‍රෑන්ඩ් එකේ Bright Complete Vitamin C cream එක යූස් කරනවා. මේක ගොඩක් හොඳයි. ගාපු ගමන් ඇබ්සෝබ් වෙනවා. නිකන් අර පිටි ගතිය වගේ හිටින්නේ නැහැ. ඔයාලා දන්නවා ගානියා කියන්නේ හොඳ බ්‍රෑන්ඩ් එකක්. මේක ෆේක් එනවා. ඒ නිසා මේක හොයලා බලලම ගන්න ඕන. ඔරිජිනල් ප්‍රොඩක්ට්ස් එක ගන්න. විටමින් C. ඔයාලා දන්නවා විටමින් C වලින් කරන්නේ අපේ ස්කින් එක දීප්තිමත් කරන එක කියලා. පැහැපත් කරන එක. ඉතින් මේක ගාලා කිසිම අවස්ථාවක අවු යන්න එපා. මේක නයිට් කෙයාර් රුටින් එකට විතරයි පාවිච්චි කරන්නේ. එහෙම වුණොත් ඔයාගේ ස්කින් එකේ එක ප්‍රශ්නයි. ස්කින් එක කළු වෙයි, ඇස්වල කළු වෙයි. එහෙම අර ඩල් ලුක් එකක් වගේ එයි. මේක මේ විටමින් C ක්‍රීම් එක ටෝන කරලා පස්සේ චුට්ටක් ටෝන එක ඇබ්සෝබ් වෙනකන් ඔයාගේ ෆේස් එකේ ටිකක් තියලා මේ ක්‍රීම් එක පාවිච්චි කරන්න යූස් කරන්න ඔයාට නින්දට යන්න පුළුවන්. මේක චුට්ටක් ඇඟිලි වලට අරගෙන ඒ උඩ අතට පිරිමදිමින් ඔයාගේ ෆේස් එකට මේක ඇබ්සෝබ් වෙන්න දෙන්න. ඇත්තටම ගොඩක් හොඳ ක්‍රීම් එකක් සහ හොඳ ෆේස් එකක්, හොඳ ටෝන් එකක්. මේක පාවිච්චි කරලා බලන්න ළමයි සති දෙකක් විතර යනකොට ඔයාගේ ස්කින් එකේ වෙනසක් ඔයාලටම දැනෙන්න පටන් ගන්නවා. මේ ක්ලෙන්ස් එක ගැන තවත් ඔයාලට වැඩිදුර කියනවා නම් ඒක තියෙනවා. මේව මෘදු තෙල් ගතියෙන් තොර පිරිසිදු කාරකයේ සම මතු පිට ඇති කුණු දුහවිලි මැරුණු සෛල මේකප් ආදී ඉවත් කරන අතර සමට වැඩිපුර තෙල් ශ්‍රාවය වීම පාලනය කරයි. සමෙහි සිදුරු තුළ ඇති අනවශ්‍ය ශ්‍රාවයන් සහ විෂ ඉවත් කරන අතර සම වියලීම වළකයි. මුහුණේ අඳුරු පෙනුම දුරලා සම ඒකාකාරී ලෙස පැහැපත් කර ලප කැලැල් වලින් තොර දිදුලන රුවක් හිමි කර දෙයි. මේක පාවිච්චි ගන්න ඕන කියලා තියෙන ළමයි මෙම ආලේපනය තෙත මුහුණට නල්ල සහ ගෙල මත අවශ්‍ය පමණ ගල්වන්න. විනාඩි 5ක් පමණ උඩු අතට කවාකාර ලෙස මෘදුව පිරිමදින්න. අනතුරු පුළුන් හෝ ටිෂු කැබල්ලකින් ඉවත් කරන්න. පිරිසුදු ජලයෙන් හොඳින් සෝදා හැර ටිෂු කැබල්ලකින් ඉවත් කර පිරිසුදු ජලයෙන් හොඳින් සෝදා හැර තෙත මාත්තු කරන්න. මේක ඇත්තටම මේකට පුළුවන් අපේ ස්කින් එකට ඉවන් ස්කින් කලර් එකක් ගන්න. තියෙන ළමයි පුළුවන් කැලලකට අරගෙන මෘදුව පිසදමන තමයි තියෙන්නේ බෙල්ල හා ඔයාලගේ ෆේස් එක වැඩි ප්‍රමාණය වියලා ගන්න. මේ දෙක ඇත්තටම හොඳයි. මම හරියට රෙකමන්ඩ් කරනවා. මොකද ඩර්මා ප්‍රෝ කියන්නේ හොඳ බ්‍රෑන්ඩ් එකක්. ඔයාලා
ඔයාගේ ස්කින් එකේ නහයක පාටක් නම් ඇස් වටේක පාටක් නම් කට වටේක පාටක් නම් ඔයාලා පුළුවන් මේ ක්ලෙන්ස් එක පාවිච්චි කරලා ඔයාගේ ස්කින් එක ඉවන් කලර් එකකට ගන්න. ඊට පස්සේ අපි බලමු ටෝන් එක කොහොමද යූස් කරන්න තියෙන්නේ කියලා යාලා කියලා තියෙන විදිහට. මෙහි ඇති ඇන්ටිජන්ස් අඩංගු ස්වභාවික සංයෝගයේ මගින් සමහි ඇති සිදුරු ප්‍රවෘත්තිමත් කරමින් අපද්‍රව්‍ය ඇතුළු වීම වලකන බාධකයක් ලෙස ක්‍රියා කරයි. සමට පෝෂණය සපමින් තාරුණ්‍ය රැකදේ. සමෙහි දැවුණු ස්වභාවය සුවපත් කර සම සුසිනිතු කරයි. මෙහි ඇති ස්වභාවික තෙතමනය ආරක්ෂා කරමින් තරුණ දීප්තිමත් පෙනුමක් උරුම කර දෙයි. යූස් කරනවා ඩර්මා ප්‍රෝ. මේක ගොඩාක් හොඳයි. highly recommend. හොඳ quality brand එකක්. මේකත් එක්ක ගානිය මැච් වෙනවා. ඔයාලට පුළුවන් මේක පාවිච්චි කරන්න. අනිවාර්යෙන් ඔයාගේ රිසල්ට් මගෙත් එක්ක බෙදා ගන්න. මෙන්න මේක තමයි සුපිරිම වැඩකාරයා. අනිවාර්යෙන් අරන් පාවිච්චි කරලා බලන්න. ඔයාලට හිතන රිසල්ට් එකක් හම්බ වෙනවා මම ෂුවර් කරනවා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු. මාව subscribe කරගෙන යන්න. මම ඊළඟට කියලා දෙන්නම් ඔයාලට ස්කින් කෙයාර් රුටීන් එක follow කරනකොට ඔයා දැනගෙන ඉන්න ඕන දේවල් මොනවද කියලා. හරි අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු. එතකම් පරිස්සමට ඉන්න.